පාර්ටිසන් කරි මෙනු එකේ සැඟවුණු කරි එක ගොඩ දෙනෙක් හරියට ගෙස් කරලා තිබුණා. ඉතින් පොරොන්දු වුණ විදිහට ඔන්න අද අපි හදන්න යන්නේ ඇස්පරගස් කරි එකක්. මුලින්ම අපි ඇස්පරගස් ටික මේ විදිහට කෑලි වලට කඩා ගන්න හෝ කපා ගන්න ඕනේ. මේ වගේ ටිකක් ලපටියව හොයාගත්තොත් ඔයාලට මේක කොහිල දළු එකක් වගේ හදා ගන්න පුළුවන්. අද මම මේ ඇස්පරගස් එක කූනිසෝ ටිකක් දාලා තෙලට හින්දලා තමයි හදාගන්න යන්නේ. හැබැයි ඔයාලට පුළුවන් කූනිසෝ වෙනුවට පරිප්පු ටිකක් උනත් දාලා හදාගන්න. Facebook එකේ යාළුවෙක් කියලා තිබුණා කැරට් අල වගේ දාලා තින්දුවම මේක තවත් රසට තියෙනවා කියලා. දැන් අපි මේ විදිහට ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒක රත් වීගෙන එනකොට අබෑට ටික එකතු කරගන්නවා. අබෑට ටික පුපුරනකොට පොඩි කුරුණු පොතු කෑල්ලක්, කපාගත්ත සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා එකතු කරගන්න පුළුවන්. අද නම් මට රම්පේ නැති නිසා මෙතනදී මම එකතු කරගත්තේ නැහැ. ලුණු ටික මේ විදිහට බැදීගෙන එනකොට අපි කෝනිසෝ ටික එකතු කරගන්නවා. ඒකත් හොඳින් හැන්දකින් කලවම් කරලා ටික වෙලාවක් තෙලේ බැදෙන්න තියාගන්නවා. දැන් අපි මේ මිශ්‍රණයට ඇස්පරගස් ටිකයි කපාගත්ත තක්කාලි එකතු කරගන්නවා. ඒකත් මේ විදිහට හොඳට හැන්දකින් කලවම් කරලා ටික වෙලාවක් තෙලේ බැදෙන්න තියාගන්නවා. ඔයාලට කැමති නම් මිරිස් 3-5 ටික ඇස්පරගස් එකට කලින් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් මේ වෙලාවේදී තමයි ලුණු, කහ, මිරිස් කුඩු 3-5 ටිකක් එකතු කරගන්නේ. මේ කොහොම හැදුවත් ඇස්පරගස් එක නම් රසට හදාගන්න පුළුවන්. ටික වෙලාවක් මේ විදිහට තැම්බෙන්න තියපු ඇස්පරගස් එකට අපි මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. මෙතනදී ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි ටික එකතු කරගන්න පුළුවන්. මේ විදිහට හැන්දකින් කුරු ගාලා අපි කරමූඩියකින් වහලා ඇස්පරගස් එක ටික වෙලාවක් මද ගින්දරේ උයා ගන්නවා. මේ විදිහට හදාගත්ත ඇස්පරගස් එකත් එක්ක විතරක් වුණත් ඔයාලට බත් කන්න පුළුවන්. ඉතින් මම හිතනවා කොහිල දළු එහෙම හොයාගන්න නැති පිටරට ඉන්න ඔයාට අද මේ ඇස්පරගස් රෙසිපිය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ලංකාවේ ඉන්න ඔයාලට නම් කොහිල දළු හදනකොට මේ ක්‍රමයට හදලා බලන්නත් පුළුවන්. මං හිතනවා අද රෙසිපියටත් ඔයගොල්ලෝ කැමති වෙන්න ඇති කියලා. ඉතින් මේක මතක ඇතුව ඊළඟ පාර හදනකන් සේව් කරලා තියාගන්න. හදලා බලලා කොහොමද කියලා අපිට මැසේජ් එකකුත් එවන්නකෝ. ඒ වගේම මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන පිටරට ඉන්න ඔයාගේ යාළුවන්ට, පවුලේ අයටත් වීඩියෝ එක ෂෙයා කරන්න. ආයිත් මේ වගේ රෙසිපි බලන්න බ්‍රවුන් සෙලොනීස් ෆුඩ් channel එකත් එක්ක එකතු වෙන්න.